චවෝ ඉටලියන් විතුමා YouTube channel එකයි මේ. ඉතින් අද නම් කෙටි පාඩමක් කියලා දෙන්න තමයි ආවේ. මට හිතුණා ඔයාලට පොඩ්ඩක් ගණිතය පිළිබඳව තියෙන වචන ටිකක් ඉතාලි භාෂාවෙන් කියලා දෙන්න ඕනි කියලා. මොකද මේ පිළිබඳව ගොඩක් අය අවධානය යොමු කරන්නේ නැහැනේ. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට මේ දේවල් ඉගෙන ගන්න නැති වුණාට ඔයගොල්ලන්ට සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී අත්‍යවශ්‍ය වෙන්න පුළුවන් මෙන්න මේ වචන. නේද? ඉතින් මම ඔයගොල්ලන්ට මගේ අභ්‍යාස පොතේ අභ්‍යාසයකුත් මම දාලා තියෙනවා මේ ඉලක්කම් පාඩම් වලට අදාළව. ඒ අභ්‍යාසය ඔයගොල්ලන්ට මම කරලත් පෙන්නන්නම් ඉතාලි භාෂාවෙන් කියන ගමන්. ඊට කලින් මම ඔයගොල්ලන්ට මේ ගණිතය පැත්තෙන් ගත්තාම එදිනෙදා ජීවිතේදී අපිට අත්‍යවශ්‍ය වෙන වචන ටිකක් කියලා දෙනවා. ඔයගොල්ලන්ට මේවා විශේෂයෙන් පාසල් වල දරුවෝ ඉන්නවා නම් එහෙම දෙමව්පියන්ට උනත් ප්‍රයෝජනවත් වෙන්න පුළුවන්. හරි. අපි එකතු කිරීමට පාවිච්චි කරන වචනේ තමයි අද්දිත්සියෝනේ කියන වචනේ. අද්දිත්සියෝනේ එකතු කිරීම. එකතු කරනවා කියන ක්‍රියාපදයට හැබැයි අපි පාවිච්චි කරන්නේ සොම්මාරේ කියන එක. මේකයි අද්දිත්සියෝනේ කිනුත් ඒ වචනේ ගන්න පුළුවන්. එකතු කරනවා කියන එක. හැබැයි ඒක පාවිච්චි වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් පාවිච්චි කරන වචනේ තමයි සොම්මාරේ. සොම්මාරේ එකතු කරනවා. එතකොට ඊළඟට එකතුව කියලා කොහොමද කියන්නේ? ඒකට අපි ලා සොම්මා කියලා කියනවා. මේ එකතු කරාට පස්සේ මොකක් හරි ඉලක්කම් දෙකක් ඒන එකතුවට අපි ලා සොම්මා කියලා කියනවා. එහෙමත් නැත්නම් අපි ඒකට අර ඉංග්‍රීසිවල ටෝටල් එක කියලා කියන්නේ. ඒව වචනෙන් අපිට ගන්න පුළුවන් ඉතාලි භාෂාවෙන් il totale කියලා. il totale. ලා සොම්මා il totale දෙකම එකතුව. හරි? ඊළඟට අඩු කරනවා. අඩු කිරීමට අපි කියනවා la sottrazione. sottrazione අඩු කිරීම අඩු කරනවා sottrarre හරි sottrarre ඊළඟට බෙදනවා නම් බෙදනවට අපි කියනවා dividere dividere බෙදන කියන්නේ බෙදීම නෑ dividere බෙදනවා කියන්නේ ක්‍රියාපදේ බෙදීම divisione හරි divisione බෙදීම ඊළඟට මොකද වැඩි කිරීම තියෙන්නේ නේද? එතකොට වැඩි කිරීමට අපි කියනවා moltiplicazione. moltiplicazione. වැඩි කරනවා නම් moltiplicare. හරි? moltiplicare. දැන් මේවා මෙහෙම කිව්වට එකතු කරනවා අඩු කරනවා බෙදනවා වැඩි කරනවා කිව්වට ගණන් හදනකොට අපි පාවිච්චි කරන්නේ වෙනම වචන ටිකක්. අපි සාමාන්‍යයෙන් කියනවා දෙයක් එකතු කරද්දී 2 ධන 3 සමානයි 5 අන්න ඒ වගේ අපිට කියන්න සිද්ධ වෙන අවස්ථාවලදී මේ වචන පාවිච්චි කරන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ගාන හදන එක කියනකොට. ඒතරොයි ධන කියලා කියන්නේ අපි පාවිච්චි කරන වචනේ මොකද්ද? අපි පාවිච්චි කරන්නේ පිව් කියන වචනය. හරි? පිව්. ඊළඟට අඩු කරන අවස්ථාවලදී හිතන්න 3 අඩු කිරීම 2 නේද? අපි කියනවා. එතකොට එතනදී ඒ අඩු කිරීමට අපි පාවිච්චි කරන්නේ මේනෝ කියන වචනය. හරි මේනෝ මම ඔයාලට ගණන් හදලාම පෙන්නන්නම්. හරි මේනෝ. ඊළඟට බෙදද්දී නේද? 10 බෙදීම 2. අන්න ඒ වගේ කියනකොට අපි පාවිච්චි කරන්නේ diviso කියන වචනය. diviso. ඊට පස්සේ වැඩි කරද්දී නේද? 3 වැඩි කිරීම 3 කියලා අපි එහෙම කියනවා. එතකොට එතනදී වැඩි කිරීම කියන එකට පාවිච්චි කරන්නේ per කියන වචනය. per. තව වචනයක් තියෙනවා. මොකද්ද? සමානයි කියන එක. අපි දැන් ওই වගේ ගණන් කියාගෙන යද්දි 3 ධන 3 සමානයි 6යි. නේද? එතකොට අපි සමානයි කියන එක ගන්නේ කොහොමද? uguale කියන වචනෙන්. uguale. හරි. එහෙනම් ඉතින් අපි යමු ගණන් ටිකක් හදන්න. එතකොට ඔයාලට හරියට මේවා පාවිච්චි කරන හැටි තේරෙයි. පාඩමට යන්න කලින් ඔයගොල්ලන්ට තව වැදගත් පණිවිඩයක් දෙන්න ඕනේ තමයි සැප්තැම්බර් 7 අලුත් ඉතාලි භාෂා පන්ති පටන් ගන්නවා. සැප්තැම්බර් 7 කියන්නේ 2026 සැප්තැම්බර් 7. මොකද එහෙම නැත්නම් මේ වීඩියෝ සාය වෙන අවුරුදු වල බලන අය කතා කරනවානේ ක්ලාස් වලට ඒක නිසා. සැප්තැම්බර් 7 පන්ති පටන් ගන්නවා. සඳුදා ඉඳන් සිකුරාදා වෙනකම්ම ඔයාලට පන්ති තියෙනවා. රැට හමාරි දා 9 මාර වෙනකන් Zoom එකෙන් කරන්නේ මාස 2ක කෝස් එකක්. මේක ආදුවේ කියන මට්ටමට විතරයි මම පන්ති කරන්නේ. එතකොට ක්ලාස් ෆී එකක් තියෙනවා. මොකද දැන් මුදල් ගන්නවා කියලා කියන්නේ නැතුව කිව්වහම සමහර අය හිතනවා ෆ්‍රී උගන්නන්නේ කියලා. ෆ්‍රී නෙමෙයි උගන්නන්නේ.
ඒක නිසා ඔයාලා මට WhatsApp message එකක් දාන්න. මම ඕගොල්ලෝ payments කරන්න ඕනේ කොහොමද? කීයක් ගෙවන්න ඕනද? ඒක තීරණය වෙන්නේ ඔයාලා මගේ කලින් පොත් අරන් තියෙනවද නැද්ද එන්නේ වගේ දේවල් අනුවත් මේ දේවල් වෙනස් වෙනවා. ඉතින් ඒක නිසා ඔයාලා මට WhatsApp message එකක් දාලා ක්ලාස් එක පිළිබඳව වැඩි විස්තර අහලා ක්ලාස් එකට join වෙන්න. හරි. මේ පාඩම එතකොට පටන් ගන්න 76 පිටුවේ මගේ අභ්‍යාස පොතේ 76 වෙනි පිටුවේ තමයි තියෙන්නේ. ඉතින් යම් ගණිත ඔපරේෂන්ස් එකක් මම දාලා තියෙනවා. ඉතින් ඒ ටික 76 සහ 77 පිටුවට යනකම් යනවා. ඒ ටික අපි කරමු. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි මොනවා ගැනද මම කිව්වේ කියලා. ඉතින් අපිට හම්බෙන්නේ 8 වැඩි කිරීම 9 සමානයි 72 නේද? එතකොට මේක කොහොමද ඉතාලි භාෂාවෙන් කියන්නේ? හරි. ඉලක්කම් දැනගෙන ඉන්නත් ඕන දැන්. හරි. එතකොට අපි කියන ඔත්තෝ වැඩි කිරීමෙන් මම කිව්වා per කියලා නේද? Per. 8 per 9 8 per 9 questo සමානයි uguale 72 නේද? 72. හරි? එතකොට මේ ඔපරාසියෝන එක කියන්නේ මෙන්න මේ විදිහට 8 per 9 uguale 72. එහෙමත් නැත්නම් ඔයාලට මේ uguale කියන එකට තව සරල වචනයක් තියෙන ඕනනම් fa කියන එක කියන්න පුළුවන්. හරි 8 per 9 fa 72. හරි ඒක normal එදිනෙදා කතා කරන භාෂාවේදී අර පාසල් යන දරුවෙක් නම් මම කලින් කියපු විදිහට ඒක කියන්නේ ඉගෙන ගන්න ඕනි. හරි ඊළඟට 6 ධන 2 නේද? එතකොට 6 දන්න නම් කියන්නේ කොහොමද? più නේද? più 2 uguale 8. හරි 6 ධන 2 සමානයි 8යි. 6 più 2 uguale 8. හරි මේක මට මහන්න වෙනවා. නැත්නම් ඉස්සරහට යන්න හම්බෙන්නේ නැහැ. හරි ඊළඟට 18 බෙදීම 2 සමානයි 9. 18ට අපි කියන්නේ 18 diviso ned? Diviso 2 uguale 9. හරි 18 diviso 2 uguale 9. 18 බෙදීම 2 9 සමානයි 9. ඊළඟට අපිට දිගට ලියන්න තියෙනවා. duecentomila මේකට කියන්නේ මේ ලක්ෂ දෙක ලක්ෂ දෙකට අපි කියන්නේ duecentomila කියලා. duecentomila ලක්ෂ දෙක. අඩු කිරීම 40000 නේද? 200,000 ලක්ෂ දෙක කියනවා 200,000 හොඳයි. ඕන විදිහක් 200,000 200,000 අඩු කිරීම නම් මේනෝ නේද? මේනෝ 40,000 40,000 හරි 40,000 uguale කීයද? 1,60,000යි. එතකොට 160,000 කියලා කියන්න ඕනේ. හරි කොහොමද කියන්නේ? 160,000 වලට ඉලක්කනොත් ඉගෙන ගන්න පුළුවන්. 200,000 meno 40,000 uguale 160,000. හරි ලක්ෂ දෙකෙන් 40,000ක් අඩු කරපුවාම 1,60,000යි. සරලවම. ඊළඟට 6 වැඩි කිරීම 6. 6 per 6 uguale 36. හරි 6 වැඩි කිරීම 6 සමානයි 36යි. per 6. ඊළඟට 82 82 අඩු කිරීමට මොකද කියන්නේ අපි? මේනෝ දැන් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. 82 මේනෝ 31 31 31ට අපි කියන්නේ 31 31 නෙමෙයි 31 uguale 51. හරි 51 51 82 meno 31 uguale 51. ඊළඟට 8 වැඩි කිරීම 8. 8 වැඩි කිරීම ඊට පස්සේ කොහොමද කියන්නේ? per 8. 8 per 8 uguale
64. මම නම් ගණන් වලට එච්චර දක්ෂ නෑ. හරි ලියලා තියෙන විදියට කරගෙන යනවා. 8 per 8 uguale 64. එකට 64යි. හරි. ඊළඟට 57 අඩු කිරීම 20. 54 මොකද්ද කියන්නේ? cinquantasette. ඔයාලට ඉලක්කනොත් ප්‍රැක්ටිස් කරන්න පුළුවන් මේ පාඩමෙන්. 57 අඩු කිරීමට මොකද්ද කියන්නේ? meno 57 meno 20 20 uguale කියන සමානයි 37 37. හරි 37 57 meno 20 uguale 37. ඊළඟට 90 ධන 10 සමානයි 100. 90 කියන්නේ මොකද්ද? 90. 90 තර ධන più 90 più 10 නම් 10 90 più 10 uguale 100 100. හරි 90 più 10 10 uguale 100. අන්තිම එක 16 බෙදීම 4 සමානයි 4. 16 diviso 4 නේ 4. 16 බෙදීම 4. 16 diviso 4 uguale කීයද? 4යි. 4. හරි 16 diviso 4 uguale 4. 16 බෙදීම 4 4යි. හරි. දැක්කනේ ඔයාලා හරි සරලයි. ගණන් හදන විදිය හරි සරලයි. චුට්ටක් මේ වචන ටිකක් ඉගෙන ගන්න විතරයි තියෙන්නේ. හරි. හරි. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට යම් කිසි ආකාරයකින් මේ පාඩම ප්‍රයෝජනයක් වෙන්න ඇති කියලා. එහෙනම් ඉතින් අපි තවත් පාඩමකින් ආයෙ හම්බ වෙමු. වීඩියෝ වල හැමෝටම ග්‍රාත්සි. චාෝ